ඔයා අද මේ වීඩියෝ එක බලන්න ආවේ ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් වෙන්න ඇති. ඔයා ප්ලෑන් කරනවා ඇති අලුත් බිස්නස් එකක් පටන් ගන්න. නැත්නම් ඔයාගේ පෙනුම වෙනස් කරගන්න. එහෙමත් නැත්නම් ලොකු විභාගයක් පාස් වෙලා හැමෝටම පෙන්වන්න. හැබැයි ඒ හැම දෙම කරන්න කලින් ඔයා කරන ලොකුම වැරද්දක් තියෙනවා. ඔයා මොකක් හරි අලුත් දෙයක් කරන්න හිතපු ගමන් ඒක ඔයාගේ හොඳම යාළුවට කියනවා. ගෙදර අයට කියනවා. සමහර විට Facebook, Instagram වල ස්ටේටස් එකක් දාලා ලෝකෙටම පෙන්නනවා. අද මම ඔයාට කියන්න යන්නේ මොටිවේෂන් එකකට වඩා එහා ගියපු ඔයාගේ සාර්ථකත්වයේ තීරණය කරන මහා මනෝවිද්‍යාත්මක රහසක් ගැන. ඔයා ඇත්තටම ජීවිතේ දිනන්න ඕනේ නම් ඔයා සයිලන්ට් විනර් කෙනෙක් වෙන්න ඕනේ. ඔයා දිනනකම් ඔයාගේ ගෝල් එක ඔයාගේ ඉලක්කයේ සැබෑ වෙනකම් ඔයා කරනම වැරද්ද මොකක්ද කියලා අද අපි කතා කරමු. මම ඔයාට ලෝකයක් වෙනස් කරපු හැමෝම දන්න කෙනෙක්ගේ සැබෑ කතාවක් කියන්නම්. ඒ තමයි ස්ටීව් ජොබ්ස්. ඔහු ඇපල් සමාගමේ නිර්මාතෘ. 1997 අවුරුද්දේදී ඔහු නැවත වතාවක් ඇපල් සමාගමේ නායකත්වයට එනකොට සමාගම තිබුණේ සම්පූර්ණයෙන්ම වැටෙන්න ළඟයි. හැමෝම හිතුවේ ඇපල් ඉවරයි කියලා. ස්ටීව් ජොබ්ස් ආපු ගමන් මාධ්‍ය සාකච්ඡා තියලා මම ලෝකෙ ලොකුම ෆෝන් එක හදන්න යනවා. මම ලෝකය වෙනස් කරනවා කියලා කෑ ගැහුවේ නෑ. ඔහු කළේ පුදුම දෙයක්. ඔහු සමාගම ඇතුළට වෙලා හරිම නිහඬව වැඩ කරන්න පටන් ගත්තා. work in silence. ඔහු රහසිගත කාමරයක් ඇතුලේ තමන්ගේ හොඳම ඉංජිනේරුවෝ ටික එකතු කරගෙන අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. ඒක ගැන ඇපල් සමාගමේ ඉන්න අනිත් සේවකයෝවත් දැනගෙන හිටියේ නෑ. සැඟවුණු කාමරය ඇතුලේ මාස ගණන්, අවුරුදු ගණන් ඔවුන් රහසක් වර්ධනය කළා. කවුරුත් ඔවුන්ට ක්ලැප් කළේ නෑ. කවුරුත් ඔවුන්ව නෝටිස් කළේ නෑ. හැබැයි 2007 අවුරුද්දේ එක දවසක ස්ටීව් ජොබ්ස් වේදිකාවට ආවා. ඔහු ලෝකෙටම පෙන්නුවා පළමු iPhone එක. මුළු ලෝකෙම හොල්මන් වුණා. ඔවුන්ගේ ප්‍රතිභා ශක්තිය දැකලා තරගකරුවන්ට ඇස් අදාගන්න බැරි වුණා. ස්ටීව් ජොබ්ස් ලෝකයට උත්තර දුන්නේ කතාවෙන් නෙවෙයි, තමන්ගේ රිසල්ට් එකෙන්. ඔහු තමයි නියම සයිලන්ට් විනර්. ඔයා වැඩේ කරන්න කලින් ලෝකෙටම කිව්වනම් තරගකරුවන් ඔයාව වටන්න ලෑස්ති වෙනවා. ඒකයි ඔයා දිනනකම් ඔයාගේ ප්ලෑන්ස් රහසක්ව තියන්න ඕනේ. මනෝවිද්‍යාවට අනුව ඔයා ඔයාගේ ලොකු හීනයක් තව කෙනෙක්ට කියපු සැනින් ඔයාගේ මොලෙන් ඩොපැමින් කියන සතුට ජනනය කරන හෝමෝනිය නිකුත් කරනවා. ඒ කියන්නේ ඔයා තවම වැඩේ කරලා නැහැ. හැබැයි වැඩේ කළාම ලැබෙන සතුට ඔයාගේ මොලේට ඒ වෙලාවෙම ලැබෙනවා. යාළුවෙක්ට කිව්වම එයා කියනවා මරු මචං උඹ ඒක අනිවාර්යයෙන්ම කරයි කියලා. අන්න ඒ වචන ටික ඇහෙද්දී ඔයාගේ හිත රැවටෙනවා ඔයා වැඩේ කරලා ඉවරයි කියලා. ඊට පස්සේ ඇත්තටම ඒ වැඩේ කරන්න ඕන උනන්දුව ඔයාගෙන් ගිලිහි යනවා. ඔයා දැකලා ඇති සමහර අය කියනවා මම ලබන මාසෙ ඉඳන් ජිම් යනවා කියලා හැමෝටම කියනවා. හැබැයි ලබන මාසෙ වෙද්දී එයා ඇඳෙන් නැගිටින්නවත් නැහැ. හැමෝටම කියපු නිසා එයාට ඒ සතුට කලින්ම ලැබුණා. ඒ නිසා ඔයා දිනනකම් ඔයාගේ හීන, ඔයාගේ ප්ලෑන්ස් ඔයා ළඟ විතරක් තියාගන්න. ඔයා විතරක් දැනගත්තම ඇති. ඔයා වටේ ඉන්න හැමෝම ඔයා දිනනවා බලන්න ආස නෑ යාළුවා. ඒක තමයි කටුක ඇත්ත. ඔයා අලුත් බිස්නස් එකක් පටන් ගන්නවා කිව්වොත් 10 දෙනෙක්ගෙන් 8 දෙනෙක්ම කියන්නේ ඕවා කරන්න බෑ. ඕවා කරපු අය අද හිඟා කනවා. ඔයාට ඕවට සල්ලි නෑ කියලා ඔයාගේ හිත කඩන කතා තමයි කියන්නේ. ඔයා ඒ මිනිස්සු එක්ක ආගියු කරන්න යන්න එපා. තර්ක කරන්න යන්න එපා. ඔයා ඔවුන් එක්ක රණ්ඩු වෙන්න යන්නත් එපා. ඔයා කරන්න ඕන එකම දෙයයි. එයාලා ඉස්සරහා නිශ්ශබ්ද වෙන්න. හැමෝම නිදාගන්න මැදියම් රැයේ ඔයා නිහඬව වැඩ කරන්න. ඔයාගේ අඩුපාඩු හදාගන්න. ඔයා දියුණු වෙන්න. කවුරුත් ඔයාව දකින්නේ නැති වෙයි. හැබැයි එක දවසක් එනවා එදාට ඔයාගේ සාර්ථකත්වයේ සද්දය මුළු ලෝකෙටම ඇහෙන්න ගනී. එදාට ඔයාට hina වුණ මිනිස්සුන්ටම ඔයා දිහා බලලා පුදුම වෙන්න සිද්ධ වෙයි. ලෝකේ තියෙන හොඳම පරිගැනීම තමයි ඔයාගේ අති විශාල සාර්ථකත්වය. මම ඔයාට කියන්නම් සයිලන්ට් විනර් කෙනෙක් වෙන්න නම් ඔයාගේ ජීවිතයට ළඟා කරගන්න ඕන නීති 3ක් ගැන. පළවෙනි එක තමයි
ප්‍රයිවට් ලයිෆ් එකක් තියාගන්න. ඔයාගේ ඊළඟ පියවර මොකක්ද කියලා ඔයාගේ සෙවනැල්ලටවත් දැනගන්න තියන්න එපා. සෝෂල් මීඩියා වල හැමදේම ෂෙයා කරන එක අදම නවත්තන්න. දෙවෙනි එක ෆෝකස් එක ඔයාට විතරක් දෙන්න. මිනිසුන්ව ඉම්ප්‍රෙස් කරන්න දඟලන්න එපා. ඔයා වැඩ කරන්නේ තව කෙනෙක්ට පෙන්වන්න නෙවෙයි ඔයාගෙම අනාගතය වෙනුවෙන්. තුන්වෙනි එක ප්‍රතිඵලවලින් කතා කරන්න. ඔයාගේ කටෙන් කියන වචනවලට වඩා ඔයා කරන වැඩවලට ලෝකෙ දිනන්න පුළුවන්. ජේ.කේ රෝලින් හැරි පොටර් පොත ලියද්දී ඇය ඒක ලෝකෙටම කෑ ගහලා කිව්වේ නෑ. ඇය කාමරේ මුල්ලකට වෙලා නිහඬව ලිව්වා. ප්‍රතික්ෂේප කිරීම මැද වුණත් ඇය ඇගේ ගමන නිහඬවම ගියා. අන්තිමට ලෝකයම ඇයව හඹාගෙන ආවා. මගේ ආදරණීය යාළුවා, මේ වීඩියෝ එක ඉවර වුණාම ඔයාට ලොකු ශක්තියක් දැනේ. හැබැයි ඒ ශක්තිය අරගෙන ආයෙත් යාළුවෙක්ට කෝල් කරලා මම අද මාර වීඩියෝ එකක් බැලුවා. මම හෙට ඉඳන් මාර විදියට වැඩ කරන්න යනවා කියලා කියන්න එපා. අන්න එතනයි ඔයාට වරදින්නේ. අද ඉඳන් නිහඬ වෙන්න, ඔයාගේ ප්ලෑන්ස් ඔයාගේ හිත අස්සේ හංගන්න. කාටවත් ඔප්පු කරන්න යන්න එපා. කට වහගෙන නිශ්ශබ්දව ඔයාගේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න. දවසක් එයි එදාට ඔයාගේ සක්සස් එක, ඔයාගේ සාර්ථකත්වය, ඔයාගේ රිසල්ට්ස් ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියයි ඔයා කවුද කියලා. එදා වෙනකන් ඔයා නිහඬ සිංහයෙක් වගේ වැඩ කරන්න. ඔයාට ඒක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අද ඉඳන් වැඩියෙන් කතා කරන එක නවත්තලා නිහඬවම ඔයාගේ අධිරාජ්‍ය ගොඩනගන්න පටන් ගන්න.